ඒකම දැන් අපි සූදානම් බැංකොක් යන්න. මෙන්න බැංකොක් වල ෆුට් මසාජ් එකටයි අපි යන්නේ. දැන් මේ උරේෂා shopping යෑම ලේසි පහසු වැඩ කටයුත්තක් නෙමෙයි. ගැන වෙනම කතාවක් තියෙනවා. තාත්තයි අම්මයි කොයිතරම් මෙයා නිසා ඒක සම්බන්ධයෙන් දුක් විඳලාද කියලා මම කියන්නම්. ඒ අතරේ මෙයාට මේ දවසක් බැංකොක් ගිහලා මේ දෙන්න හොඳට ඇවිදලා කකුල් දෙක රිදෙනවලු. එතකොට අර බැංකොක් වල යනකොට එනවනේ බොඩි මසාජ්, ෆුට් මසාජ් කියලා එනවනේ. මෙයා තමයි ඒක ලස්සනට කියන්න පුළුවන්ලු. හිතුණා මෙයාට ෆුට් මසාජ් එකක් ගන්න යන්න. දැන් දෙන්නම ගියා. මොකද උනේ? මට කිසි වුමනාවක් තිබුණේ නැහැ. මාත්‍යටයි වුමනාව. හැබැයි දෙන්නම ගියා. ඔය ඉතින් මෙහෙමයි. දැන් අපි කියන්නේ හැමදේම කියන්නේ. ඒක කතාවේ හැමදේම කියන්න අමාරුයි. දැන් මම කියනවා. ඇත්තටම අපි දෙන්න ඉතින් බැංකොක් ගිහිල්ලා ගොඩක් ඉතින් අපි shopping කරන්න හරිය. මම ආසයි ගොඩක්. ඉතින් මමයි හස්බන්ඩ්ුයි දවස පුරාම shopping කරලා අපිට හරිම අමාරුයි. දැන් ඇවිද ගන්න බැරි තරම් අමාරුයි. ඊට පස්සේ දැන් අර ෆුට් මසාජ් කියලා ගහලා තියෙනවනේ. ඒ වගේ ගොඩාක් තිබුණා. ඉතින් හස්බන්ඩ් කිය හිටියා මෙහෙන් යන්න ඉස්සෙල්ලා මේක මසාජ් එකක් නම් ෆුට් මසාජ් එකක් නම් අරන්ම යන්න ඕනේ. බැංකොක් ඇවිල්ලා වැඩක් නැහැ ෆුට් මසාජ් එකක් අරගත්තේ නැත්නම් කියලා. ඊට පස්සේ මං කිව්වා මේ හරි හැබැයි දෙන්න ඇතුළට යනවා. නෑ මං එච්චර කැමති වුණේ නෑ ඒකට. මං කව බෑ නෑ ඉතින් ඔයත් එක්ක තමයි යන්නේ. මං කව හැබැයි හරි මගේ ළඟම ඉන්න ඕනේ ඔයා. මේ දැන් මට ඇත්තට කරගන්න කිසිම උවමනාවක් නෑ. ඊට පස්සේ මං කව හරි ඔයාගේ ළඟම මට ඉන්න පුළුවන් නම් විතරයි ඔයාට යන්න දෙන්නේ. හරි යන් අපි දෙන්නම යන්. මේ ඊට පස්සේ මං කව හැබැයි තව කොන්දේසියක් තියෙනවා. කැතම ගෑන් ළමයි ටික ඉන්න තැනට තමයි යන්න ඕනේ. ඒක තමයි. ගෑන් ළමයි දෙන්නගෙන් කැතම කෙනා ඔයාට නෑ මුලින් වේලස්සරින් ඇද එළියේ ඉන්නවනේ කට්ටිය. ඒකෙනුත් බලන එකේ ලස්සන කෙල්ලෝ ඉන්නේ. ඊපස්සේ මම කිව්වා මේ නෑ මේකත් හරියන්නේ මේකත් යන දැන් එකක් නැතුව එයි. මං කව නෑ කැතෙක් කෙනෙක් කොහේ හරි ඉන්න බෑ. යනකොට එක්ක ඉන්නෝ නිකන් මහත නිකන් ඉච්චර රූපෙන් ඒ කියන්නේ තායි කට්ටියගේ ඉච්චර ලස්සනම නැති අය. ඊපස්සේ මම අන්න අරක හොඳයි ඒකට යන්න. ඒකට ගියාට පස්සේ දැන් මෙහෙම අර සීට්ස් දාලා තියෙනවානේ ළඟම දෙක මං කව හරි වාඩි වෙන්න කියලා දැන් මාත් අග්ගල ඒට හැපෙත් එකේම වාඩි වුණා. වාඩි වෙලා දැන් ආවා එතනින් ටිකක් සාමාන්‍ය ලස්සන වගේ එක්කෙනෙක් ආවා. මං කව ඒ එක්කෙනා ලස්සන එක්කෙනා මට ඔයාට කැතම එක්කෙනා ඔයාට කියලා. නෑ කැතම එක්කෙනාට හම්බුනේ. නෑ ලස්සන එක්කෙනා මට හම්බුනේ. නෑ ලස්සන එක්කෙනා ඔව් අයියා. ඊට පස්සේ දැන් මසාජ් එක කරන්න පටන් ගත්තා. ඉතින් දැන් මම මගේ වහගත්තා. නෑ එයා S2 වහගන්න ඉස්සෙල්ලා දැන් S2 අරගෙන ඉන්නවා. දැන් මමත් S2 මගේ S2 තියෙන්නේ මෙයා ගාව. ඔය දැන් මම මෙහෙම බලාගෙන ඉන්නේ. දැන් මෙයා දිහා බලාගෙන ඉන්නකොට මෙයාට හරි අමාරුයි. මෙයාට හිනත් යනවා. මෙයා කට තද කරගෙන ඉන්නවා. දැන් කරන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට මට පේනවා මට කරන ඒවා නෙමෙයි මෙයාට කරන්නේ. ඔතනින් හරි කියන්න බෑ. නෑ මං කියන්නේ දැන් මෙතන මේ ෆුට් මසාජ් එක දෙනකොට මෙයා බලාගෙන ඉන්නවලු මහත්තයා දිහාම මහත්තයා S2 පියාගත්තා. දන්නේ නෑ. බැරිම තැන. ඕනේ නේ වෙලාවේ. බැරිම තැන. ඊට පස්සේ මෙයා බලාගෙන ඉන්නවලු. අර තායි කාන්තාවන් දෙන්නට තේරලා තියෙනවා. මෙයා බොහොම අකමැත්තෙන් ඉන්නේ. මේ දෙන්න කපල් එක්කලා තේරලා තියෙනවා. ඊට පස්සේ එතන අර තායි භාෂාවෙන් කතා කරගන්නවා. චන් චන් චුන් ගාලා කතා කරගන්නවා. කතා කරේ ඒ දෙන්න තේරලා කතා කරලා විනාඩි කිහිපයක් ගියාට පස්සේ ෆුට් මසාජ් එකට විතරයි ගියේ. ඒක තායි ගෑන් ළමයා එක්ක හිටපු අර මහත්තයාගේ ෆුට් මසාජ් එක දීපු ගෑන් ළමයා බොඩි මසාජ් එකක් පටන් ගත්තා. හරිනේ? නෑ. නෑ තව ඒකට එකතු කරන්න ගොඩක් දේවල් තියෙනවා. මට ඔක කිව්වේ. හතේ හිටියට තව එකතු කරන්න. ඔව්. ඇයි නෑ මෙයාව කීර්ති කරවන්න. නෑ. ඒ දැන් මේක කරනකොට දැන් මම දැන් අකමැත්තෙන් ඉන්නේ දැන් මෙයා හරිම රිලැක්ස් වෙලා දැස් දෙක පියාගෙන ඉන්නවා. මට දැන් පපුව විතර සම්බරනවා වගේ මට හරි කේන්ති. මොකද මට කරන ඒවා නෙමෙයි යාට කරන්නේ. මෙයාට දුකක් දීලා. දැන් මම මෙහෙම බලාගෙන ඉන්න රවාගෙන මෙයා පැත්ත දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ ගෑනු දෙන්න එකපාරටම මම ශ්‍රී ලංකා. ආයි පාරක් ආපු හැටි පොඩ පෙන්නන්න ශ්‍රී ලංකා. ඔයා කොහොමද කිව්වේ එතකොට මූණ කොහොමද? මම කල නිකන් හිට දැන් කේන්තියෙන් ඉන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට දේව කියන්න බෑ ඒ කරන එක මේව මට මම දැන් මට නිකන් එච්චර දැනෙන්නෙත් නෑ. දැන් තරහෙන් ඉන්නේ. පස්සේ ටික වෙලාවක් යනකොට මෙයාගේ පිටිපස්සෙන් ඇවිල්ලා එක මට මෙතන කියන්න බෑ. ඒක කරන දැන් මම හිටගත්තා. මට කේන්ති දැන්. මගේ ඉවර කරලත් ඉවරයි. අන්තිමට අර නිකන් අර ජිම්නාස්ටික් කරනවා වගේ අර ගෑනුක් කෙනා මගේ හස්බන්ඩ්ගේ පුටු උඩ නැගලා මෙයාගේ කකුල් දෙක උඩ මේ කරන මම එතකොට නම් හිතුවා මම තව පොඩ්ඩක් එක පාරකින් ගහනවා මම ගෑනට කියලා.
අයියෝ එනකන් ආවේ කොහොමද බැන ඇවිල්ලා ලංකාවට නෑ මම කතා කරේ නෑ කොහොමද දවස් දෙකක් විතර කතා ඒ මනුස්සයා මම කොයි ජීවිතේට බැංකොක් එන්නෙත් නෑ ෆුට් මසාජ් මෙතනින් ඉවරයි ඒක මරු වැඩි